පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 දෙක යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාථන් අර්චුනා මහත්මයා මතු කරපු ප්‍රශ්නෙට පිළිතුර මේක ගිය සතියේ ඉදිරිපත් කරේ ගිය පාර්ලිමේන්තු සතියේ ප්‍රශ්නේ ඒකට පිළිතුර තමයි එක අලිමංකඩ ලුණුලේවාය සාම්ප්‍රදායික නිෂ්පාදනය කළ රාජ්‍ය ලුණු ලෙස නම වෙනස් කිරීමට හේතුව කුමක්ද මේ දෙමළ ජනතාව මත සැලසුම් සහගත මර්ධනයක ස්වරූපයක්ද ඒක කොහෙත්ම නැහැ ගරු කතානායකතුමනි ජාතික ලුණු සමාගම රටේම නිෂ්පාදනය කරන ලුණු වල සන්නාම නාමය තමයි රජ ලුණු කියන එක එකම සන්නාම නාමයක් ශ්‍රී ලංකාවේ පුරාම වෙළඳපොළ අත්පත් කර ගැනීමට භාවිතා කිරීම අරමුණු කරගෙන තිබුණේ කෙසේ වුණත් අනිකුත් අදහස් අහලා විශේෂයෙන්ම ගරු උතුරේ නියෝජනය කරන මන්ත්‍රීතුමාලගේ අදහස් අහලා ශ්‍රීකාන්ත මන්ත්‍රීතුමාත් මට කතා කරා අපි අලිමංකඩ ලුණුලේවායෙන් නිපදවන ලුණු වෙනුවෙන් එලිෆන්ට් පාස් සෝල්ට් නමින් අලිමංකඩ ලුණු හැටියට විශේෂ වෙළඳ නාමයක් සන්නාමයක් භාවිතා කරන්න අපේ ජාතික ලුණු සමාගම තීරණය කරලා තියෙනවා. දෙක අලිමංකඩ ලුණු ලේවාය තුළ 2024 වර්ෂයේ නිෂ්පාදනයට වඩා අද දින නිෂ්පාදනය කරන ලුණු ප්‍රමාණය ඉතාම අඩු බව සත්‍ය බව ඔබ පිළිගන්නවාද කියලා. කොරෝනා වසංගත තත්ත්වෙන් අනතුරුව සාර්ථක නිෂ්පාදනයක් අත්කරගත හැකි වූයේ 2024 වර්ෂයේදී නමුත් අධික වර්ෂාපතනය සහිත අහිතකර කාලගුණ තත්ත්වයේ හේතුවෙන් අලිමංකඩ ලුණු ලේවායේ යලකන්නේ ලුණු නිෂ්පාදනය පහට වැටී ඇත. මෙම තත්ත්වයේ මත මෙම කන්නේ සිට යථා තත්ත්වයට පත් කර ගැනීමට අපේක්ෂා කරනවා. තුන්වෙනි ප්‍රශ්නේ අලිමංකඩ ලුණු ලේවායේ ඔබේ රජයේ විසින් මාස 3කට පෙර කළමනාකරණයේ වෙනසක් සිදු කර ඇති බව පිළිගන්නේද? මේක අසත්‍ය ප්‍රකාශයක්. මීට ඉහතදී අලිමංකඩ ලුණු ලේවායේ සේවය කළ කළමනාකරු 2024 8.3 සේවයෙන් ඉල්ලා අස්විලා තියෙනවා. ඒ අනුව කඩිනමින් නව කළමනාකරුවෙකු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවන ලදී. ඉල්ලුම්පත් කැදවීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ තීරණාත්මක මැතිවරණයක් පැවැත්වීමට යෙදුණා. ඒ හේතුවෙන් උක්ත බඳවා ගැනීම සඳහා යම් ප්‍රමාදයක් සිදු වූ නමුත් මෙම මැතිවරණ කාලයේ නිමවීමත් සමග පැවති සේවා අවශ්‍යතාවය සලකා 2024 10/24 දින බඳවා ගැනීමේ පටිපාටියට අනුකූලව ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සුදුසු අයදුම්කරුවෙකු තෝරා ගන්නා ලදී. මෙම බඳවා ගැනීම සඳහා කිසි ආකාරයේ දේශපාලන මැදිහත් වීමක් සිදු නොවූ බව සහ මෙම බඳවා ගැනීම අනුමත බඳවා ගැනීමේ පටිපාටිය අනුගමනය කරලා බඳවාගෙන තියෙන බව කියන්න ඕන. මීට අමතරව මෑතකදී අලිමංකඩ ලුණු ලේවාය සඳහා ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙස නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයෙකු බඳවා ගැනීමට ව්‍යුහගත පරීක්ෂණයක් සම්මුඛ පරීක්ෂණයක් පවත්වුවා. ඒ අනුව නුදුරේම එම ලුණු ලේවාය සඳහා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයෙකුත් පත් කරගන්න කටයුතු කරනවා. හතරවෙනි ප්‍රශ්නේ එතුමා මතු කරේ එවැනි ස්ථාන මාරුවකට කම්කරුවන් විරෝධතා පළ කරන විට පහුගිය දින 6ක් තිස්සේ සේවය කළ කම්කරුවන් සේවයෙන් නවත්වා අලිමංකඩ ලුණු ලේවායේ දැන් ලුණු නිෂ්පාදනයේ බෙහෙවින් අඩු වී ඇති බව සම්පූර්ණයෙන් නැති වී ඇති බව පිළිගන්නේද කියලා. ඒක ඉහත සඳහන් කලින් උත්තරය අනුව අලිමංකඩ ලුණු ලේවායේ කළමනාකාරීත්වයේ ස්ථාන මාරුවීමක් සිදු කර නොමැත. කෙසේ වෙතත් අලිමංකඩ ලුණු ලේවායේ සේවය කරන කම්කරුවන් පිරිසක් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන 2025 5/14 දින සිට විරෝධතාවයක් ආරම්භ කරන ලදී. ඔවුන්ගේ මූලික ඉල්ලීම වූයේ අලිමංකඩ නිෂ්පාදිත ලුණු දිවයිනේ අනිකුත් පළාත්වලට බෙදා නොහරින ලෙසයි. තවද ජාතික ලුණු සමාගමේ කළමනාකරණයට බාධා ඇති කර කළමනාකරු ඉවත් කිරීමට ඔවුන් උත්සාහ ගන්නාලාදී මෙම ඉල්ලීම් කිසිසේත් පිළිගත නොහැකි ඉල්ලීම් වේ. මේ වන විට අලිමංකඩ ලුණු ලේවායේ නිෂ්පාදන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවේ. 5. දැන් රටේ ලුණු වෙනත් රටකින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති බව ඔබ පිළිගන්නේද? ඔව්. මෑතකදී පැවති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ලුණු නිෂ්පාදනය අඩුවීම නිසා ඉදිරි පාරිභෝජන ලුණු ප්‍රමාණවත් නොවන බැවින් ලුණු ආනයනය කිරීම සඳහා 2025 3/24 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. කම්කරු සංගම් විසින් ගොඩනැගූ ඔබේ රජය දැන් කම්කරුවන් මත ඉතාම පිළිකුල් සහගත මර්ධනයක් මුදා හැර ඇති බවත් ඒ සඳහා වඩාත්ම විශිෂ්ට උදාහරණය අලිමංකඩ ලුණු ලේවායේ කම්කරුවන් නිරපාහන ලද බවත් ඔවුන්ගේ රැකියාව ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔබ පිළිගන්නවද කියලා අහලා තියෙනවා. 6වෙනි කාරණේ මේක සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක්. පාලන අධිකාරිය විසින් සේවයෙන් බැහැර කරන ලෙස කිසිදු කම්කරුවෙකුට දැනුම් දී නොමැත. 2025 5/16 දින ජාතික ලුණු සමාගමේ සාමාන්‍ය අධිකාරිය ඇතුළු කළමනාකාරීත්වය හා විරෝධතාවයේ නියුතු සියලු කම්කරුවන් සමග සාකච්ඡා කරන ලදී. මෙහිදී මෙම සේවකයන් ඉදිරිපත් කරන ඉල්ලීම් 10කට කඩිනම් විසඳුම් ලබා දීමට ජාතික ලුණු සමාගමේ කළමනාකාරීත්වය එකඟ වීමත් සමග කම්කරුවන් පිරිසක් සේවයට වාර්තා කරන ලද අතර කම්කරුවන් කොටසක් පමණක් දේශපාලන අරමුණු මූලික කරගෙන තවදුරටත් විරෝධතාවයේ දී සිටින ලදී. කෙසේ වෙතත් මේ වන විට එම විරෝධතාවයත් සම්පූර්ණයෙන්ම අවසන්ව ඇත. ඒ කම්කරුවන් එක්ක ඇති කරගත් එකඟතාවයන් 10 මම සභාගත කරනවා හැන්සාත් වාර්තාවට අතතුල් ගන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
7 වහාම කම්කරුවන් නැවත හමු වී ඔවුන්ගේ ඉල්ලීම් යුක්තිසහගතව පිළිගෙන අලිමංකඩ ලුණ්ලේවායේ ලුණු නිෂ්පාදනය සාමාන්‍ය තත්ත්වයට ගෙනීමට හැකිද? මේ වන විටත් අලිමංකඩ ලුණ්ලේවායේ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොර අඛණ්ඩව සිදුවෙමින් පවතී. මේ වැඩ වර්ජන හේතුවෙන් ලුණ්ලේවායේ සාමාන්‍ය නිෂ්පාදනයට කිසිදු හානියක් සිදු නොවිනි. ඉහත සඳහන් කළ පරිදි මේ වන විට විරෝධතාවය සම්පූර්ණයෙන් අවසන්ව ඇත. ඊළඟ කාරණය ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනයේ ඔබේ පාලනය තුළ දරුණු ලෙස අඩු වී ඇති බව පිළිගෙන අලිමංකඩ ලුණ්ලේවාය යලි සාමාන්‍ය තත්ත්වයට ක්‍රියාත්මක කළ හැකිද කියලා අහනවා. සංඛ්‍යා දත්ත අනුව කාලගුණ විපර්යාසයේ හේතුවෙන් 2024 වර්ෂයේ සිට ලුණු නිෂ්පාදනයේ අඩුවීමක් දක්නට ඇත. එසේ වුවද අලිමංකඩ ලුණ්ලේවායේ මෙහෙයුම් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවීම ඇත. 2024-25 වර්ෂයේ අලිමංකඩ ලුණ්ලේවායේ නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 12000ක් වන අතර 2025-26 වර්ෂයේ මෙට්‍රික් ටොන් 18000ක් පමණ නිෂ්පාදන ඉලක්කයක් සකස් කොට ඇත. මෙහි සේවය කරන කම්කරුවන්ට ගෞරවයෙන් සලකන අතර මූලික පහසුකම් ඔබට ලබා සලසා දිය හැකිද කියලා අහනවා. අලිමංකඩ ලුණ්ලේවායේ සේවය කරන කම්කරුවන් වෙත අවශ්‍ය පහසුකම් ලබා දී ඇත. පසුගිය කාල පරිච්ඡේදයේ තුරාවටම අලිමංකඩ ලුණ්ලේවායේ කම්කරුවන්ගේ මූලික හා සුබසාධන අවශ්‍යතා යථාපරිදි සපුරාලීමට සමාගම කටයුතු කර ඇත. එමෙන්ම ඔවුන්ගේ සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් වෙනුවෙන් කිසිදු ප්‍රමාදකින් තොරව දායක වී ඇත. තවද එම කම්කරුවන් වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ඇතුළු අනිකුත් සනීපාරක්ෂක අවශ්‍යතා සපුරා ගැනීමට පහසුකම් සලසා දී ඇත. මෙයට අමතරව තේ පානය සඳහා වන දීමනාවක්, වසර අවසාන ප්‍රසාද දීමනා ගෙවීම, නිල ඇඳුම් සපයා දීම, වාර්ෂික විනෝද චාරිකාවක් සහ සිය පවුල් සමාජිකින් සමග එක්ව සුවඳ හමු පැවැත්වීමට වැනි අවස්ථා සලසා දී ඇත. තවද පසුගිය වසරේ අලිමංකඩ ලුණ්ලේවායේ සියලුම සේවකයින් හා ඔවුන්ගේ පවුලේ අයවලුන් සඳහා සමාගමේ වියදමින් වෛද්‍ය කඳවුරක්ද සංවිධානය කරනු ලැබීය. මේක තමයි පිළිතුර ගරු කතානායකතුමනි. බොහොම ස්තුතියි.